ලංකාවේ ප්‍රථම වරට සුනක අභිජනනකරුවන්ට සුනක ආදරවන්තයින්ට වැදගත් වන දැනුම තාක්ෂණය සාකච්ඡා තරඟ නැරඹීමට Talk with KPN YouTube නාලිකාව සමග අදම එකතු වන්න. සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස්, සමහරට ඔයාලා මේක අහලා නැති මාතෘකාවක් වෙන්න පුළුවන්. ලෝකේ ගත්තට පස්සේ සුනක ආහාර, එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ඩොග් ෆුඩ් කියලා අපි කියනවා. මෙන්න මේ ඩොග් ෆුඩ් වර්ග තියෙනවා විවිධ තත්වයන් යටතේ නිර්මාණය කළා. සමහර ඒවා ඔයගොල්ලෝ දන්නවා වෙට් ෆුඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ තෙතමනේ සහිත ටින් කරපු වගේ, ඔය සැමන් ටින් වගේ ටින් කරපු සුනක ආහාර වර්ග තියෙනවා. වෙනම මෙයාලගේ පෝෂණයට ගැලපෙන විදිහට ආහාර නිර්මාණය කරලා ඒකට ටින් එකට දාලා සීල් කරලා තමයි හරියට ආහාරය එන්නේ. ලංකාවේ නම් ඇත්තටම මේ ආහාර තිබුණත් ටිකක් මිලෙන් වැඩි. ඒ ඇරුණට පස්සේ ලෝකේ තියෙනවා ආයම ඩ්‍රයි ෆුඩ් කියලා අපි කියනවා. කිම්බල්ස් විදියට තියෙනවා. ඒ කියන්නේ පොඩි සෝයා වගේ පොඩි කැබලි විදියට තියෙන සුනක ආහාර තියෙනවා. වියලි ආහාර විදියට. නොදන්න කෙනෙක්ට කියනවා නම් සරලවම අපි කඩේ විකුණන තියෙන සෝයා වගේ. නමුත් විවිධ හැඩවලින් එයාලගේ ආහාරයට ගැනීමට පහසු වෙන විදිහට ඒ වයස් කාණ්ඩ ඒ සුනක අභිජනන වර්ග අනුව වෙනස් වෙන විදිහට විවිධ කම්පැනි වලින් විවිධ රටවල් වලින් විවිධ තත්ත්වයන් යටතේ සුනක ආහාර නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මේ ඩොග් ෆුඩ් ගැන අපි ඇත්තටම පස්සේ වීඩියෝ එකක් පළ කරන්නම්. මේ ඩොග් ෆුඩ් අතර තියෙනවා හියුමන් ග්‍රේඩ් ඩොග් ෆුඩ් කියලා එකක්. ඒ කියන්නේ මේ ලෝකේ ගත්තට පස්සේ විවිධ භෝග වගාවන්, උදාහරණයක් විදිහට පළතුරු, එළවලු, ධාන්‍ය වර්ග, ඊළඟට කිරි, බිත්තර, මස්. ඉතින් මෙන්න මේ හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරනවා විවිධ ප්‍රමිතීන් යටතේ. ඒ කියන්නේ බිත්තර පළදාව ගත්තම ඒ බිත්තර කාණ්ඩ වශයෙන් වෙන් කළ එහි ප්‍රමාණය ප්‍රමිතිය අනුව මිනිස්සුන්ට විකුණන්න ගන්නවා වෙනම කොටසක්. සත්ව පරිභෝජනයට ගන්නවා තව කොටසක්. ඒතර ඒ මිනිස් පරිභෝජනයට ගන්න කොටසෙනුත් නැවත කොටස් කරනවා සමහර රටවල් වල. මේ බිත්තර තමයි මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු සහ මෙය අපනයනය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර රටවල් වල ඔයාලා දැක්කලා ඇති දැන් ලංකාවටම ඊයේ පෙරේදා බිත්තර නැතුව ඉන්දියාවෙන් ගෙනාවා. අන්න ඒ වගේ සමහර රටවල් තියෙනවා බිත්තර ඒ රට තුල වැඩි වුණාම ඒ රටවල් වලින් තවත් රටවල් වල බිත්තර යවනවා. සමහර රටවල් වල ඒ විදිහටම මස් එයාලගේ රටින් තවත් රටකට යවනවා. ධාන්‍ය, පළතුරු මේ හැම දෙයක්ම මේ විදිහට යවනවා. ඉතින් අන්න එතනදී මෙන්න මේ ආහාර නිෂ්පාදන විවිධ ප්‍රමිතීන් යටතේ අර මම කිව්වා වගේ කොටස් වෙන් කරනවා. ඉතින් මෙන්න මෙතනදී ගොඩක් වෙලාවට ලෝකයේ ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා ෆස්ට් ක්ලාස් රටවල්, සෙකන්ඩ් ක්ලාස් රටවල්, තර්ඩ් ක්ලාස් රටවල්. ඔහොම කියලා අපි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් ගොඩක් මේකේ අපි පාවිච්චි කරන්නේ පළවෙනි පන්තියේ රටවල් කිව්වම ඒ රටවල වල ගොඩක්ම සල්ලි තියෙනවා, දියුණුවක් තියෙනවා. ඒ වගේම මේ රටට අත්‍යවශ්‍ය වෙන සහ අවශ්‍ය කරන සියලුම දේවල් ඒ රට තුල තියෙනවා. එක්ක නිෂ්පාදනය කරනවා, එක්ක වෙන රටවල් වලින් ආනයනය කරලා භාවිතා කරනවා. ඉතින් අන්නේ පළවෙනි පන්තියේ රටවල් වල ඉවතලන ද්‍රව්‍ය ආහාරයට ගන්නෙ නැහැ. අර සෙකන්ඩ් ක්වොලිටි, තර්ඩ් ක්වොලිටි ප්‍රොඩක්ට් භාවිතා කරන්නේ නැහැ. අර මම කියපු මිනිස්සුන්ගේ පරිභෝජනයට නුසුදුසුයි කියලා ඉවත් කරපු දේවල් මිනිස් පරිභෝජනයට ගන්නෙ නැහැ. ෆුඩ් සිටි එකකට ගියත්, එයාලා රෙස්ටොරන්ට් එකකට ගියත්, හොටෙල් එකකට ගියත්, එයාලා ගෙදර කෑම කෑවත් ඒ හැම දෙයකදීම ඒගොල්ලෝ භාවිතා කරන්නේ ඒ රට තුල හෝ වෙනත් රටකින් ආනයනය කරන ප්‍රමිතියෙන් උසස්ම දේවල්. හැබැයි ලංකාවේ ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට තේකොළ ගත්තම තේකොළවල අපි ලංකාවේ දෙවෙනි පන්තියේ සහ තුන්වෙනි පන්තියේ ආර්ථිකයක් තියෙන මිනිස්සු පරිභෝජනය කරන්නේ තේකොළවල ඩස්ට් එක. එහෙම නැත්නම් තේකොළවල තියෙන අර ක්වොලිටි එක නැති දෙවෙනි හෝ තුන්වෙනි ප්‍රමිතියේ තේකොළ. පළවෙනි ප්‍රමිතියේ තේකොළ ගොඩක් වෙලාවට වැඩි මිල ගණන් යටතේ විදේශ රටවල් වලට ලංකාවෙන් අපි කියන එකට අපනයනය කරනවා. ලංකාවේ තේකොළ වර්ග බලා ගන්න පුළුවන් පළවෙනි පන්ති රටවල සමහර තේකොළ වර්ග හරි ප්‍රසිද්ධයි. ඉතින් අන්න ඒ විදිහට ගත්තම මම ඔයගලට බාහිර දෙයක් තමයි මෙතනදී මතක් කරේ. ලෝකයේ විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ නිෂ්පාදන විවිධ ප්‍රමිතීන් යටතේ වර්ග කරනවා. ලෝකයේ ධනවතුන් ඉන්න පළවෙනි පන්ති රටවල වල භාවිතා කරන්නේ හොඳම නිෂ්පාදන. දෙවෙනි පන්ති රටවලත් යම් තරමකින් ඒක අනුගමනය කරනවා. නමුත් තුන්වෙනි පන්ති රටවල වල ඒක අනුගමනය කරන්නේ නැති තරම්. ලංකාවේ ගත්තට පස්සෙත් අපි ගොඩක් වෙලාවට අපිට කඩේකට ගියාම එහෙම නැත්නම් සාමාන්‍ය වෙළඳ සැල් වල අපිට මිලදී ගන්න තියෙන ඒවා ගොඩක් ඔකට බලා ගන්න පුළුවන්. පිරිසුදුකමින් අඩුයි. සමහර වෙලාවට ඒ වගේ සත්තු හපලා සත්තු විදලා එක්ක කල්ලිකුත් වෙන දින ළඟයි. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒ රටවල එහෙම නැහැ. කෙසෙල් ඇවරියක් ගත්තත්, පළතුරු ගත්තත්, මස් ගත්තත් ඒකේ හරියට කල්ලිකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනය,
ඒකේ අපි කියනවා best before කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රමිතිය හොඳම කවදටද පෙර කියන එක. ඒක කල්ලු පිත්වීම දිනය කියන එකම නෙමෙයි. සමහරවිට ඊට වඩා අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. නමුත් වඩා රස, ඒ වගේම වඩා ප්‍රමිතියක් තියෙන්නේ, වඩා හොඳින් භාවිතා කරන්න පුළුවන් දින ගණන ඒගොල්ලෝ මේ විදිහට සමහර නිෂ්පාදනවල භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන human grade dog food කියන්නේ මම අන්නර කියපු මෙන්න මේ විවිධ ප්‍රමිතීන්, විවිධ තත්ත්ව සහතිකයන් යටතේ කොටස් කඩුවට පස්සේ අපි කියවනේ පළවෙනි පන්තියේ රටවල් වල මිලදී ගන්න හොඳම දේවල් කියලා. අන්න ඒ වගේ මෙන්න මේ human grade dog food එකට භාවිතා කරන්නේ ලෝකේ තියෙන මිනිස් පරිභෝජනයට සුදුසුම තත්ත්වයේ හොඳම නිෂ්පාදන තමයි. ඒ කියන්නේ මෙන්න මේ අපි කියමුකෝ මස් කෑල්ලක් ගත්තොත් මෙන්න මේ මස් කෑල්ල පළවෙනි පන්තියේ මිනිස්සු භාවිතා කරන පිරිසිදුම මස් කොටසක්. ඒ කොටසම තමයි අර සත්තුන්ටත් අර ඩොග් ෆුඩ් එක හදද්දී භාවිතා කරන්නේ. බිත්තර, එළවලු, කිරි, ධාන්‍ය මේ හැමදේම අන්න ඒ විදිහට තමයි භාවිතා කරන්නේ. ඒගොල්ලෝ අතිරික්තය හෝ ඉවතලන දේවල් හෝ නෙමෙයි. ඉතින් ඒකේ තේරුම සරලව කිව්වොත් මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු, මිනිස්සුන්ට කෑමට සුදුසු, ලෝකයේ තියෙන පිරිසිදුම සහ හොඳම නිෂ්පාදන අර මම කියපු වෙනත් පළදාවන් තමයි මෙන්න මේ නිෂ්පාදනයට භාවිතා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ ඩොග් ෆුඩ් එක කන්න පුළුවන් තත්ත්වයේම ප්‍රමිතියෙන් උසස් දේවල් භාවිතා කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකදී ඔයගොල්ලෝ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේකෙන් මම කියන්නේ මේ ඩොග් ෆුඩ් මිනිස්සුන්ට කන්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් ඩොග් ෆුඩ් එක නිෂ්පාදනය කරලා තියෙන ලෝකින්න හොඳම ආර්ථිකයක් තියෙන මිනිස්සුන්ට භාවිතා කරන, එයාලා ආහාරයට ගන්න පිරිසිදු උසස් ප්‍රමිතියෙන් උපරිම හොඳින් නඩත්තු කරපු නිෂ්පාදන තමයි මෙන්න මේකට භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගැළපෙනම විදිහට මිනිස්සුන්ටත් ආහාරයට ගන්න පුළුවන් තත්වයේම ආහාර ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. ලංකාවෙත් සමහර විට මම මේ කියන ආහාර මේ වෙනකොට තියෙනවා ඇති. නමුත් මම බලපු තැන්වල ඇත්තටම මේ වගේ ආහාර මට ලංකාවේ බලා ගන්න හම්බුනේ නැහැ. මේ වෙනකොට සමහර විට කොළඹ පැතිවල එහෙම නැත්නම් වෙන තැන්වල නීත්‍යානුකූලව ගෙන්වනවද කියලා මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට මම මේක දැනගන්න තමයි කියන්නේ. ඕගොල්ලන්ට කලින් වීඩියෝ වලදී මම ඇත්තටම පළ කරලා තියෙනවා විවිධ වයස් අනුව එයාලට දෙන්න ඕන පෝෂණයන් ගැන. එතනදී සමහර අය දන්න කාරණාවක් තමයි සමහර ආහාර වර්ග සුනකයන්ට ගැලපෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු සියලුම දේවල් සුනකයන්ගේ පරිභෝජනයට සුදුසු නැහැ. ඒ කියන්නේ කන්න දෙන්න බැරි කමක් නෙමෙයි. නමුත් අපි ඒව කන්න දුන්නට පස්සේ අපි බලාපොරොත්තු වෙන වර්ධනය, නිරෝගී බව අපිට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අභිජනනකරුවෙක් නම් සමහර වෙලාවට යාට ඒ සුනකයාගේ පැටව ගන්න හෝ එහෙම නැත්නම් එයාව ක්‍රොසින් සඳහා යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අධික තෙල් සහිත ආහාර, ඒ වගේම තමයි අධික කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර, මේ වගේ දේවල් අපි උදාහරණයක් කිව්වොත් පාන්, බත් වගේ දේවල් එයාගේ ආහාර වේලෙන් 90ක් 80ක් විතර එයාගේ ශරීරයට දුන්නම ඇත්තටම අපිට කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැහැ. ඒ වගේම එයාගේ හරි නිරෝගී වර්ධනයක් අපිට ලබා ගන්න බැහැ. ඉතින් මෙතනදී අපි චුට්ටක් වෙනස් දෙයක් තමයි අද කතා කරන්නේ. මෙන්න මේ අද කතා කරන මාතෘකාව යටතේ ලෝකේ නිර්මාණය කරලා තියෙනවා හරිම ප්‍රමිතියට හරිම ක්‍රමවේදයක් යටතේ හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර. ඒවා තමයි මම මේ කියන human grade dog food කියලා කියන්නේ. ලෝකේ සමහර ආහාර වර්ග තුන්වෙනි පන්තියේ රටවල් වල විශේෂයෙන්ම නිෂ්පාදනය කරනවා. මෙන්න මේ ආහාර ඇත්තටම ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ එයාලගේ ෆැක්ටරි එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ කෑම හදන තැනක ඉවතලන ද්‍රව්‍ය වලින් තමයි සමහර ඩොග් ෆුඩ් වර්ග ලෝකේ නිර්මාණය කරන්නේ. ලංකාවේ ඇත්තටම තියෙන ඩොග් ෆුඩ් වර්ග වලින් 75ක් විතර අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවතලන ද්‍රව්‍ය වලින් හදන ඩොග් ෆුඩ් තමයි ලංකාවට ගොඩක්ම ගෙන්නන්නේ. ඇත්තටම කිහිපයක් තියෙනවා ඊටාම හොඳ සුනක ආහාර. උදාහරණයක් විදිහට කිව්වොත් රොයල් කැනින්, පාමිනා, ටේස්ට් ඔෆ් ද වයිල්ඩ්, මෙන්න මේ වගේ ඩොග් ෆුඩ් වර්ග ඇත්තටම ලංකාවේ තියෙන ඩොග් ෆුඩ් වර්ග වලින් හොඳ ඩොග් ෆුඩ් වර්ග. තව ඩොග් ෆුඩ් වර්ග තියෙනවා. ඒ හැම දෙයකම නම් මට මෙතන සඳහන් කරන්න බැහැ. මම දල වශයෙන් ලංකාවේ ඔයගොල්ලෝ කවුරුත් දන්න හොඳ ආහාර තුනක් තමයි මම මේ කිව්වේ. ඉතින් මෙන්න මේ ආහාරවල ඇත්තටම හොඳ පෝෂක පදාර්ථ අන්තර්ගත වෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම අර කියපු කරුණ යටතේ ලංකාවට ගොඩක් ගෙන්නන්නේ සාපේක්ෂව ලංකාවේ ගොඩක් පෙට් ෂොප්ස් වල මිලදී ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමිතිය තියෙන ආහාර නෙමෙයි. ගොඩක්ම තියෙන්නේ මම අර කියපු ඉවතලන ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ආහාර. ඔයාලගේ සුනකයෝ සමහරලාට බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රමිතියෙන් බාල වුණත් ඒ කෑම දුන්නට පස්සේ සමහර වෙලාවට ගොඩාක් මහත් වෙනවා.
සමහර සත්තුන්ට එහෙම මහත් වෙලා එකපාරටම කෙට්ටු වෙනවා. එක්ක ලෙඩ වැඩි වෙනවා. හරියට හීට් එක එන්නේ නැහැ. සමහරලාට ක්‍රොසින් කරාට පස්සේ පැටව් හම්බෙන්නේ නැහැ. පිරිමි සත්තුන්ගේ ස්ටාර්ට් කරාම සමහරලාට ක්‍රොසින් 10ක් 15ක් දැම්මම පැටව් හම්බෙන්නේ එකක දෙකක. ඉතින් මෙන්න මේ වගේ ආහාර තියෙනවා. ඒවා සුනකයන්ට කන්න දෙයක් නැතිකමට කනවා. එහෙම නැත්නම් අර ඒකේ මොනවා හරි සුවඳෙන්න දෙයක් මිශ්‍ර කරපු නිසා ඒ සුවඳ නිසා කාගෙන යනවා. නමුත් මේකේ හරියට පෝෂණයන් අන්තර්ගත වෙලා නැහැ. හරි අපි ඒ ගැන වෙනමම වීඩියෝ එකක් කරමු. මොනවද හොඳ ඩොග් ෆුඩ් ඒ වගේ මොනවද තියෙන්නේ ඒ ගැන වෙනමම වීඩියෝ එකක් කරමු. අද මම මේ කියන දේවල් වලදී මේගොල්ලෝ ඇත්තටම භාවිතා කරලා තියෙන්නේ මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ ආහාරයට සුදුසුම මස්, එළවලු, ඒ වගේම ධාන්‍ය වර්ග. ඒ කියන්නේ මේගොල්ලෝ මේ දේවල් මිලදී ගන්නේ මිනිස්සුන්ට ආහාර සප්ලයි කරන කම්පැනිස් එහෙම නැත්නම් ෆාමර්ස්ලා ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් මිනිස්සුන්ගේ අපි දැන් ලංකාවේ නම් ෆුඩ් සිටි තියෙනවා. එතකොට ඒ වගේ ඒවට මස් දෙන්නේ කවුද? අපි උදාහරණයක් විදිහට කිව්වොත් අන්න ඒ මස් ඒකට දාන කට්ටිය ඉන්නවා ලංකාවේ. ඔයගොල්ලෝ දන්නවා සමහර මස් හොඳ බ්‍රෑන්ඩ්ස් වර්ග තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධම මස් වර්ග තියෙන මෙන්න මෙයාලගේ කියලා තියෙනවා. අන්න ඒ වගේම මස් සප්ලයි කරන කම්පැනිස් තියෙන විදේශ රටවල් වල එයාලා මිනිස්සුන්ට කන්න මස් ෆුඩ් සිටි එකට දානවා වගේම ඒ මස්ම තමයි මෙන්න මේ ආහාර නිෂ්පාදනය කරන ආයතනයටත් ලබා දෙන්නේ. 100%ක්ම ඒ මස් දෙකම එකම වර්ගයේ. ඊළඟට අපි ගමු එළවලු. එළවලු ගත්තම ඔයගොල්ලෝ දන්නවා දැන් නුවරඑළියේ බණ්ඩාරවැල පැති වලින් අපිට කැරට් එනවා, ලීක්ස් එනවා, ගෝවා එනවා, අර්තාපල්, බතල ඔය හැම දෙයක්ම අපිට එනවා අපිට කන්න. ඉතින් අන්න ඒ එන එළවලුම තමයි අර කම්පැනි එකකිනුත් මිලදී ගන්න. එයාලා අපිට කොටසක් දෙනකොට සත්තුන්ට ආහාර නිෂ්පාදනය කරන්නත් එයාලා ගාව තියෙන ඒ කොටසම දෙනවා. ප්‍රමිතිය 100%ක් සමානයි. අර අලවල කුණු වෙච්ච අලවත් එහෙම නැත්නම් අපි හිතමුකෝ කැරට් වල කුණු වෙච්ච කැරට් එහෙම නැත්නම් හයිය කැරට් වතුරට අහු වෙච්ච කැරට් එහෙම කියලා නෑ. හැම එකක්ම පිරිසිදුම ඒ විදිහට මිනිස්සුන්ට කන්න පුළුවන් තත්ත්වයේ එළවලු තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඊළඟට මම කිව්වා ධාන්‍ය. ධාන්‍ය වර්ග ගොඩක් වර්ග තියෙනවා. ඒකෙදි ඩොග් ෆුඩ් වර්ග නිෂ්පාදනය කරන්න යොදා ගන්න ධාන්‍ය වර්ග වලින් මිනිස්සුන්ට පරිභෝජනයට සුදුසු ධාන්‍ය අපි කනවා වගේම අපේ ෆුඩ් සිටි එකේ අපිට මිලදී ගන්න තියෙන ප්‍රමිතියේම ධාන්‍ය මෙන්න මෙයාලා අර කම්පැනි එකට දෙනවා ඩොග් ෆුඩ් එක නිෂ්පාදනය කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මම අර කියපු මිනිස් පරිභෝජනයට සුදුසු ගුණාත්මක ආහාර තමයි මේගොල්ලෝ භාවිතා කරන්නේ. ඒක අපි කියනවා ඉන්ග්‍රීඩියන්ට්ස් වල ක්වොලිටි එක මෙයාලා අංක එක කරගෙන තමයි මේක නිර්මාණය කරන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ප්‍රොසෙසින් ස්ටෑන්ඩඩ්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ සැකසුම් කිරීමේ ප්‍රමිතීන්. එතනදී මෙන්න මේ නිෂ්පාදනයක් අපි හදනකොට උදාහරණයක් විදිහට අපි කියමුකෝ අපේ ලංකාවේ තියෙනවා PHI ලා පයින්නවා කියලා අපි කියන්නේ සිංහලෙන් කියනවනම්. එතකොට අපි කඩේකට ගිහලා එළවලු රොටියක් කනකොට සමහර වෙලාවට ඒ හෝටලේට වෙන්න පුළුවන් එකපාරටම PHI ලා එනවා. ඇවිල්ලා බලනවා මේක හදන තැටිය පිරිසිදුයිද, පිටි ටික පිරිසිදුයිද, අත් දෙකට ග්ලව්ස් දාලාද, කොහොමද හදන්නේ, එයා දාඩිය වැටෙනවට මොනවා හරි පාවිච්චි කරනවද, මෙන්න මෙහෙම කියලා හරි ප්‍රමිතියක් තිබ්බොත් තමයි, හරි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බොත් තමයි මෙයාට හරියට මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මස් හැදුවත් ඒකේ හරියට බයෝසිකියුරිටි තියෙන්න ඕන. ඊට පස්සේ ඒ මස් වල ලෙඩ රෝග තියෙන්න බෑ. අන්න ඒ වගේ කිව්වට පස්සේ ඒක පැකට් කරන්න ඕන හරියට. අන්න ඒ දේවල් ගත්තට පස්සේ මෙන්න මේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය හරියට පිරිසිදුව සනීප ආරක්ෂාවට මුල් තැන දීලා ආරක්ෂිතව මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු ආහාර නිෂ්පාදනය කරනවා වගේම මෙන්න මෙයාලා මේ ආහාර නිෂ්පාදනය කරනවා. ඊළඟට තමයි අපි කියනවා නියුට්‍රිෂනල් බැලන්ස්. ඒ කියන්නේ පෝෂණ සමතුලිතතාවය ගැන අපි කතා කරනවා. එතනදී අපි යම්කිසි නිෂ්පාදනයක් නිෂ්පාදනය කරාම අපි හිතමුකෝ යම් කිසි දෙයක් අපි කඩෙන් ගන්න ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ නිෂ්පාදනයේ මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු විදිහට ඒ වගේම තමයි යාලට භාවිතා කරනකොට මොනවද ලැබෙන පෝෂණයන් කියන එක අන්නර ටින් එකේ හරි පැකට් එකේ හරි බෝතලේ එකේ හරි ගහලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගොතින් පොඩි බබේ උට දෙන කිරි වර්ගයක් ගත්තට පස්සේ අපි නිකන් උදාහරණයක් කිව්වට පස්සේ කව් ඇන් ගේට් පිටි එක ගමු, නැත්නම් ඇන්ලින් පිටි එක, නැත්නම් සස්වජන පිටි එක ලංකාවේ වල දන්න සාමාන්‍ය පිටි වර්ග ගමු. ඒ ගත්තට පස්සේ පිටි එකේ තියෙනවා පිටිපස්සේ ගහලා මේකේ මොනවද අන්තර්ගත කරලා තියෙන්නේ, මොන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ, මොනවද මිනිස්සුන්ට මේකෙන් ලැබෙන්නේ කියන එක ඒකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක අන්තර්ගත කරලා තියෙන්නේ පොඩි බබෙක් නම් එයාගේ වර්ධනයට ගැලපෙන්න, එයාගේ අස්ථි වලට, එයාගේ ඉන්ද්‍රියන් වලට, එයාගේ වයසට අනුව ගැලපෙන විදිහට තමයි මෙන්න මේ දේවල් එයාලා මිශ්‍ර කරන්නේ. හරියට බැලන්ස් වෙන විදිහට තමයි මෙයාලා මේක නිර්මාණය කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහටම මිනිස්සුන්ගේ ක්‍රමයටම ඒ ප්‍රමිතියටම පෝෂණය සමතුලිත කරලා මේගොල්ලෝ මේක නිර්මාණය කරනවා. එතනදී ඒගොල්ලොන්ට පශු වෛද්‍යවරු, ඒ වගේම තමයි ඒ සම්බන්ධ වෙන පෝෂණ වේදීන්, ඒ වගේම සම්බන්ධ වෙන විද්‍යාඥයින් එයාලට ඒකට උදව් කරනවා. ඒ වගේම තමයි එයාලා සියලුම තොරතුරු හරියට විනිවිදභාවයෙන්
තමයි පවත්වාගෙන යන්නේ. කියන ඕන තොරතුරක් යාලා ඒක එළියට දෙනවා, කියනවා මෙන්න මෙහෙම තමයි මේක හැදුවේ, මේ දේවල් තමයි මේකේ තියෙන්නේ කියන විනිවිදභාවයත් එක්ක මේගොල්ලෝ මේක නිෂ්පාදනය කරනවා. ඊළඟට තමයි ඔයගොල්ලෝ දන්නවා හරි ප්‍රමිතියක් තියෙන ආහාර ඕනවට වඩා බියලන්නේ නැහැ. ඒ වගේම තමයි ඕනවට වඩා තම්බන්නේ, පුච්චන්නේ, ඕනවට වඩා ඒක පෝෂණයන් විනාශ වෙන විදියට නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් හදපු ප්‍රොසෙසින් යුනිට් තියෙනවා. මෙන්න මේ ප්‍රොසෙසින් කිරීමේදී අල හරියට ඒක වැඩි නොවෙන්නත්, අඩු නොවෙන්නත් ගැළපෙන ප්‍රමාණයකට ඒගොල්ලෝ කරනවා. ඉතින් මෙතනදී ප්‍රධානම කරුණ තමයි මේකේ තියෙන පෝෂණයන් ස්වභාවික සංඝටක විනාශ නොවෙන්න, ඒකේ නැචරල් රසය, ඒ කියන්නේ ස්වභාවික රසයන්, ස්වභාවික සුවඳ විනාශ නොවෙන්න තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේගොල්ලෝ ඒ විදිහටම මෙන්න මේ ආහාර නිෂ්පාදනය කරනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා කෘතිම රසකාරක, කෘතිම වර්ණකාරක වගේ දේවල්, කල් තියා ගන්න ද්‍රව්‍ය, අන්න ඒ දේවල් මිනිසුන්ගේ හරි ආහාරයක ඇතුළත් කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහටම මේ ආහාරවල කිසිම වර්ණකාරකයක්, රසකාරකයක්, කෘතිම කල් තබා ගන්න දේවල් කිසිම දෙයක් අන්තර්ගත කරලා නැහැ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා high safety standard කියලා තියෙනවා. ඒ කියන්නේ ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන්. ඔයගොල්ලෝ දන්නවා මිනිස්සුන්ගේ ආහාර නිෂ්පාදනය කරනකොට ලෝකේ තියෙනවා FDA, USDA කියලා මානව ආහාර ආරක්ෂණ රෙගුලාසි. මෙන්න මේ මානව ආහාර ආරක්ෂණ රෙගුලාසි වලට අනුකූලව තමයි මෙන්න මේ මම කතා කරන human grade dog food නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි freshness, එහෙම නැත්නම් අපි කියන නැවුම් බව. මෙන්න මේ නැවුම් බව ගැන කතා කරාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ නැවුම් ආහාර කවදාවත් බියලෙන්න මම කිව්වොත් සෝයා ටයිප් එකට විකුණන්නේ නැහැ. ඒක dry food කියන එකට තමයි අයිති වෙන්නේ. මෙන්න මේ විදියට dry කරපු dog food එකක් විදියට නෙමෙයි මේගොල්ලෝ මේක විකුණන්නේ. එහෙම නැත්නම් කිඹල් එකක් විදියට නෙමෙයි මේගොල්ලෝ මේක දෙන්නේ. ගොඩක් වෙලාවට නැවුම් විදියට මේක මිනිස්සෙක්ගේ අතට අපි ආහාරයක් දෙනවා වගේ. පිරිසිදුව නැවුම් විදියට පෝෂණයන් ඉහළ විදියට දෙයක් ලබා දෙනවා වගේම සුනකයන්ටත් මේගොල්ලෝ මේක ලබා දෙනවා. ඒක සමහර වෙලාවට කල් තියාගන්න යම් දින කිහිපයක් අඩු කාලයක් තියාගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා ඒක ශීතකල ගබඩා කාමරවල එහෙම අපි කියනවා කූලින් යුනිට් එකක් ඇතුලේ එහෙම නැත්නම් කූලර් එකක් ඇතුලේ වගේ තියන්න පුළුවන්. ඒ ඇරෙන්න කිසිම හේතුවක් නිසා මේවා වියලීම් කරලා පිච්චීම් කරලා අර නැවුම් බව නැති කරගන්නේ නැහැ කියන එක තමයි ඒගොල්ලෝ පෙන්නලා දෙන්නේ. ඊළඟට මම කලින් කිව්වා වගේ තමන්ගේ ඒ සුනක වර්ගයගේ වයස, අභිජනනය, බර මේ සියලුම දේවල්වලට ගැලපෙන්න හරිම විදිහට, හරි ප්‍රමිතියකට, හරිම ක්‍රමවේදයකට අනුව මේක නිර්මාණය කරනවා කියලා ඒ විද්‍යාඥයින් ඒ වගේ මේ සම්බන්ධව පශු වෛද්‍යවරුන් විසින් පෙන්වලා දෙනවා. ඊළඟට තමයි මිනිස්සුන්ගේ එහෙම නැත්නම් human grade dog food එකක අන්තර්ගත කරලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසුම තත්ත්වයේ නීත්‍යානුකූල, ඒ වගේම තමයි හරිම අමුද්‍රව්‍ය භාවිතා කරලා, ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ නිෂ්පාදන ක්‍රියාවලීන් මිනිස්සුන්ගේ ආහාරවලට 100% සමාන වෙන විදිහට ආරක්ෂිතව, සනීපාරක්ෂක ප්‍රමිතීන් වලට අනුකූලව, හරිම ක්‍රමවේදයකට අනුකූලව, ඒ වගේම ආහාර සම්බන්ධ සදාචාරාත්මක බැඳීම් වලට අවනත වෙලා හරිම ක්‍රමවේදයකට තමයි නිර්මාණය කරනවා කියලා මේගොල්ලෝ පෙන්වලා දෙන්නේ. ඔයාලට නිකන් අදහසක් ගන්න මම උදාහරණයක් දෙකක් කිව්වොත් මේක ඇත්තටම මෙයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රසිද්ධ කිරීමක් නෙමෙයි. ඔයගොල්ලෝ net එකෙන් උනත් බලාපන්න පුළුවන්. The Farmer's Dog, Oli, Just Food for Dogs, Nom Nom, Sport and Tango. මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම මේ human grade dog food වර්ග වලට උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ ආහාර ඇත්තටම මිනිස්සුන්ට කන්න පුළුවන් තත්ත්වයේ ආහාර. මොකද සරලව කිව්වොත් ඔයාලට මම කලින් කියපු විස්තරات එක්ක 100%ක්ම කිසිම වෙනසක් නැහැ. සහ ඒ භාවිතා කරන මැෂින්ස්, ඒ ආහාර, ඒ ගබඩා කිරීමේ කරුණු, පාසල් කරනවා අපි කියනවා ඒ හැම දෙයක්ම 100%ක්ම මිනිස්සුන්ගේ දේවල් විදිහටම තමයි නිර්මාණය කරන්නේ. වෙනස තියෙන්නේ ඒ විද්‍යාඥයින් සහ ඒ පශු වෛද්‍යවරුන් විසින් ඒ සුනක වර්ගය සහ ඒ සුනකයාගේ වයස අනුව තමයි මෙන්න මේකට රස සහ ඒ වගේම තමයි සුවඳ ඇතුළත් වෙන විදිහට, අන්තර්ගත වෙන විදිහට නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි තව කාරණාවක් ගැන කතා කරොත් මම ස්පෙෂලි කිව්වා වගේ රස වැඩි වෙන විදිහට, සමහර රසයන් අඩු වෙන විදිහට මේගොල්ලෝ මේක නිර්මාණය කරනවා. මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ ආහාර human grade dog food මිනිසුන්ට කන්න නිර්මාණය කරන ආහාරයක් නෙමෙයි. නමුත් මම මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ සියලුම ආහාර මිනිසුන්ට කන්න, එහෙම නැත්නම් පරිභෝජනය කරන සුදුසු ආහාර. විද්‍යාඥයින් කියනවා කිසිම ගැටලුවක් නැතුව මේ දේවල් මිනිස්සුන්ට කන්න පුළුවන් ආහාර. ඒ වගේම තමයි 100% පිරිසිදු ආහාර කියන එක. නමුත් එයාලා ඒ වගේම පෙන්වන කාරණාවක් තමයි මේ ආහාර මිනිස්සුන්ට කන්න
බැරි ගැටලුවකට මුහුණ පාන්නේ හේතුව තමයි අපි සුනකෙක් වැඩිපුර මහත් වෙන්න ඕනද, කෙට්ටු කෙනෙක්ගේ මසල්ස් ඉක්මනට හැදෙන්න ඕනද, ලෙඩ සුනකෙක් ඉක්මනට ප්‍රතිශක්තිය වැඩි වෙන්න ඕනද? අන්න ඒ හේතු මත තමයි මේගොල්ලෝ මේ ආහාර හදන්නේ. එතන ගැටලුවක් තියෙනවා. මොකද ඒක මිනිස්සුන්ට අවශ්‍යතාවයක් නෙමෙයි. ඊළඟ තමයි රස සහ මම අර කියපු සුවඳ. සමහරවිට මිනිස්සෙකුට ඒ රසය දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒක සුනකෙකුට වැඩිපුර දැනෙන්න ඕන රසයක් අවශ්‍ය විදිහට තමයි විද්‍යාඥයින් ඒක මාත්‍රාව කවලම් කරන්නේ, නිර්මාණය කරන්නේ. ඊළඟට තමයි පෝෂණ අවශ්‍යතාව ගත්තට පස්සේ අපේ මිනිස්සු යම් යම් කාල සීමාවන් වලදී පරිණත වෙනකොට මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සහ සුනකයන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් අතර වෙනසක් තියෙනවා. ඉතින් එතනදී මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් වලට වඩා සත්තුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් වලට මුල් තැන දීලා තමයි මේ ආහාර නිෂ්පාදනය කරන්නේ. නමුත් මේ සියලුම දේවල් මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පිරිසිදු ආහාර හරිම ක්‍රමවේදයක් යටතේ නිෂ්පාදනය කරන කලින් කියපු human grade dog food විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේකෙන් අලුත් දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. මේ සම්බන්ධව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක තියාගන්න මේ සියලුම ආහාර ඔයගොල්ලන්ට ගෙදරදී නිෂ්පාදනය කරගන්න පුළුවන් එදිනෙදා නැත්නම් දින දෙකකට හෝ තුනකට අවශ්‍ය විදියට මේක හරි ක්‍රමවේදයක් යටතේ ඔයාලගේ පශු වෛද්‍යවරයෙකුට ඇඩ්වයිස් අරගෙන නිෂ්පාදනය කරගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක කිව්වා මේ ලෝකයේ තියෙන ඕනම ආහාරයක අන්තර්ගත වෙච්ච පෝෂණයන් ගැන ඕගොල්ලන්ට හදාරන්න පුළුවන්, පශු වෛද්‍යවරයාගෙන් අහගන්න පුළුවන්. ඉතින් එතනදී තමන්ගේ සුනකයාගේ වයස, සුනකයාගේ වර්ගය, සුනකයාගේ මසල්ස් හැදෙන්න ඕනද, බර වැඩි වෙන්න ඕනද, එයාට හැදුන රෙඩ් රෝගයක් ඉඳලා දුර්වලයිද, අන්න ඒ කාරණා ටික හරි ස්ටඩි කරලා හරියට තමන්ට එදිනෙදා අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන්. නමුත් මම මේ දැන් කතා කරපු human grade dog food ඊට වඩා වැඩි තාක්ෂණයක් යොදාගෙන, වැඩි මැෂින්ස් යොදාගෙන, හරි ප්‍රොසෙසින් යුනිට් එකක් ඇතුලේ හරියට ප්‍රොසෙසින් කරන ආහාර විදියට පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් ඔයාලට සරලව ගෙදර මෙන්න මේ අමුද්‍රව්‍ය ගෙනල්ලා මස්, බිත්තර, එළවලු, පලා වර්ග, ධාන්‍ය වර්ග, ඒ වගේ දේවල් ගෙනල්ලා හදාගැනීමේ හැකියාව තියෙනවා. නමුත් එතෙන්දී ඔයාලට තමන්ගේ පශු වෛද්‍යවරයාගෙන් උදව් අරගෙන එදිනෙදා අවශ්‍ය ආහාර ටික සකසගෙන වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට වැදගත් කරුණු ටිකක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. Talk with KPN YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැසෙමු. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.